ආදරණීය අම්මේ, ඔබ මොහොතකට හිතුවද ඔබේ දරුවගේ ලෝකය කොයි වගේද කියලා? ඔවුන් හැමදේම දකින්නේ පුදුමයෙන්. ඒ පුංචි ඇස්වල තියෙන කුතුහලය තමයි ඔවුන්ගේ ලොකුම ගුරුවරයා. කියුරියස් කප්ස් හෝම් ස්කූලින් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ තේමාව කුතුහලයෙන් මුල් බැස දැනුමෙන් වැඩිමින්. අපි විශ්වාස කරන්නේ දරුවෙකුට බලහත්කාරයෙන් අපුර උගන්වනවාට වඩා ඔවුන් තුළ තියෙන ඒ සහජ කුතුහලය නිවැරදිව පෝෂණය කළොත් ඔවුන් ඉබේම දැනුම සොයා යන දක්ෂයින් වෙන බවයි. වයස අවුරුදු 1.5 ඉඳන් 5 දක්වා කාලය කියන්නේ දරුවෙකුගේ මොළය මැටි පිඩක් වගේ ඕනෑම හැඩයකට නමන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ වටිනා කාලය තුල දරුවාගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දාන්න ඔබ සූදානම්ද? බොහෝ දෙමව්පියන් අද අතරමං වෙලා ඉන්නවා. මගේ බබාට මේ වයසට උගන්වන්න ඕන මොනවද? කොහොමද උගන්වන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? මේ ප්‍රශ්න ඔබටත් තියෙනවා නේද? අන්න ඒ නිසයි අපි EYFS සහ මොන්ටිසෝරි වැනි ජාත්‍යන්තර ක්‍රමවේද සිංහල මාධ්‍යයෙන් ඔබට සමීප කරන්නේ. අපේ වැඩසටහන හුදෙක් පොත් පිරවීමක් නෙවෙයි. මෙය සෙල්ලමෙන් සහ ක්‍රියාකාරකම් හරහා ලෝකය දකින ක්‍රමයක්. අපි දරුවාට උගන්වන්නේ නැහැ. අපි දරුවාට අත්විඳින්න ඉඩ දෙනවා. ගෙදර දොරේ තියෙන හරිම සරල දේවල් පාවිච්චි කරලා දරුවාගේ බුද්ධිය වර්ධනය කරන මේ අපූරු රහස අපි ඔබට කියලා දෙනවා. ඔබේ නිවස දරුවාගේ ප්‍රියතම පාසල කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඇයි ඔබ කියුරියස් කප්ස් තෝරාගත යුත්තේ? මොකක්ද මෙහි තියෙන රහස? ප්‍රධානම දේ තමයි අපි ලබා දෙන ප්ලේ බේස්ඩ් ක්‍රමය. මෙහිදී පාඩමක් කියන්නේ දරුවාට තවත් එක සෙල්ලමක් විතරයි. නමුත් ඒ සෙල්ලම පිටුපස විශාල විද්‍යාත්මක ඉගෙනුම් අරමුණක් තියෙනවා. දෙවනුව, මව්පියන් විදිහට ඔබට කිසිම වෙහෙසක් අවශ්‍ය නැහැ. අවශ්‍ය සියලුම වර්ක්ෂීට් සහ සැලසුම් අපි සූදානම් කරලා දෙනවා. දෙවනුව, අපි දරුවගේ වයසට අදාළ මාසික ඉලක්ක ලබා දෙනවා. ඉතින් මේ වැඩසටහන හරහා අපේ දරුවා සාමාන්‍ය දරුවෙකුට වඩා වේගයෙන්, වඩාත් නිර්මාණශීලීව සහ වැඩි ආත්ම විශ්වාසයකින් වැඩෙන ආකාරය ඔබට දකින්න ලැබේවි. අධ්‍යාපනයේ බරක් නොවී සතුටක් වෙන්නේ කොහොමද කියලා අපි දැන් විස්තරාත්මකව බලමු. අපේ වසරක පාඩම් මාලාවේ පළමු මාස 6 දෙස බලමු. පළමු මාසයේදී අපි වර්ණ හැඩතල සහ ශරීරය වැනි මූලික කරුණු හඳුන්වා දෙනවා. ඉන්පසුව පවුල හැඟීම් සහ ප්‍රවාහනය වැනි දේ කරා යොමු වෙනවා. විශේෂයෙන්ම 4 වන මාසයේදී අපේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග දේශීය සංස්කෘතිය දරුවාට සමීප කරනවා. 5 වන මාසයේදී වෙසක් සැරසිලි සබාදහම ගැන, 6 වෙනි මාසයේදී සත්ව ලෝකය ගැනත් දරුවාට පුළුල් අවබෝධයක් ලබා දෙනවා. මේ සෑම මාසයකම තේමාවන් දරුවාට එපා නොවේ අලුත් දේවල් සොයා යාමට මඟ පාදන අයුරින් හරිම රසවත්ව සකස් කරලා තියෙනවා. දෙවන මාස 6 තුළ අපි දරුවාව තවදුරටත් ලෝකය සමග සම්බන්ධ කරනවා. 7 වන මාසයේදී සාගර සතුන් ජලයේ විද්‍යාව ගැන, 8 වන මාසයේදී ගොවිතැන් සහ පළතුරු ගැන, 9 වන මාසයේ වෙන්වෙන අභ්‍යවකාශ සහ පරිසර සංරක්ෂණය සඳහා, ඊට පස්සේ අපි 10 වන මාසයේදී සමාජය උදව් කරන අය ගැන ඉගෙන ගන්නවා. එතකොට 11 වෙනි මාසයේදී ජාතික කොඩිය වගේ අපේ රටේ අනන්‍යතාවයන් ගැන දරුවා දැනුවත් වෙනවා. වසර අවසානයේදී නත්තලත් සමග ගෙවන මේ වසරේ මතකාවර්ජනය කරමින් ලබන වසරට සූදානම් වෙනවා. මේ මුළු වසරම දරුවාගේ ජීවිතයේ අමතක නොවන ඉගෙනුම් අත්දැකීමක් වේවි. මෙතන මම සඳහන් කරලා තියෙන්නේ අපි කරන පාඩම් වලින් මූලික වශයෙන් එන කිහිපයක් විතරයි. මේට අමතරව අපි ගොඩක් දේවල් මේ මාස 12 ඇතුළත කතා කරනවා. කෙටියෙන් හැඳින්වීමක් විතරයි
මෙතනදි මම සිද්ධ කරේ. ඊළඟට අපි බලමු කුසලතා වර්ධනය කරන්නේ කොහොමද කියලා. මේ වැඩසටහනෙන් අපි දරුවගේ සමබර වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ස්ටෙම් අධ්‍යාපනය හරහා විද්‍යාව සහ ගණිතය පිළිබඳ මූලික දැනුම වගේම ඇගිලිවල මාංශ පේශී වර්ධනය කරන ෆයින් මෝට ස්කිල්ස් දියුණු කරනවා. ඒ වගේම භාෂා සංවර්ධනය සමාජයේ කුසලතා සහ එදිනදා ජීවිතයට අවශ්‍ය ප්‍රක්ටිකල් ලයිෆ් ස්කිල්ස් මෙහිදී දරුවාට ලැබෙනවා. අත්කම් නිර්මාණ ඉන්ද්‍රිය සංවර්ධන ක්‍රීඩා සහ රෝල් ප්ලේ වැනි ක්‍රියාකාරකම් මගින් දරුවාගේ නිර්මාණශීලීත්වය උපරිමයටම ගෙනීමට අපි කටයුතු කරනවා. මෙය හුදෙක් අකුරු ඉගෙනීමක් නොවී පූර්ණ පෞර්ෂ වර්ධනයක් ලබා දෙන ගමනක්. ඒ වගේමයි දරුවන්ට උගන්වනවා වගේම අපි මව්පියන් වන ඔබ ගැනත් හිතනවා. විශේෂයෙන්ම ගෙදරදී උගන්වද්දී ඇතිවන පීඩනය සහ කාලය කළමනාකරණය කර ගැනීම ගැන අපි ඔබට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීම් ලබා දෙනවා. විශේෂයෙන්ම ස්ට්‍රෙස් ෆ්‍රී ටීචින් ක්‍රම සහ දරුවාගේ විනය පවත්වා ගන්න ආකාරය ගැන අපි මාසිකව උපදෙස් ලබා දෙනවා. මව්පියන් සතුටින් සහ සැහැල්ලුවෙන් සිටියොත් විතරයි දරුවන්ට හොඳින් උගන්වන්න පුළුවන්. ඒ නිසා ඔබේ ගැටලු විසඳීමට සහ දිරිමත් කිරීමට අපේ කණ්ඩායම නිරතුරුව ඔබ සමග ඉන්නවා. මව්පියන් ලෙස ඔබේ මානසික සුවතාවය රැක ගැනීමට අපි ලොකු අවධානයක් යොමු කරනවා. මේ පාඩම් මාලාව සහ මොනයම් හෝ ක්‍රියාකාරකමක් කිරීමේදී ඔබට ගැටලුවක් ඇතිවුණොත් ඒ ක්ෂණයෙන්ම ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරලා ඒ ගැටලුවට විසඳුම් ලබා ගන්න. දරුවෙක් උනන්දුවෙන් වැඩ කරන්න නම් ඔවුන්ට ඇගයීමක් අවශ්‍යයි. ඒ සඳහා අපි රේන්ෆෝස්මන්ට් එහිමත් නැත්තම් දිරිගැන්වීමේ ක්‍රමවේද හඳුන්වා දෙනවා. මෙහිදී අපි වචනයෙන් කරන අගය කිරීම් ආදරණීය වැළඳ ගැනීම වගේම ස්ටිකර් සහ තරු ලබා දෙන ස්ටර් චාර්ට්ස් පාවිච්චි කරනවා. දරුවාට තමන් ජයග්‍රහණය කරන බව දැනෙන විට ඔවුන් තවත් උනන්දුවෙන් ඉගෙනීමට පෙළඹෙනවා. අපි මව්පියන්ට කියා දෙනවා දරුවාගේ ප්‍රතිඵලයට වඩා ඔවුන් දක්වන උත්සාහය අගය කරන්නේ කොහොමද කියලා. මේ කුඩා දිරිගැන්වීම් දරුවෙකුගේ අනාගත සාර්ථකත්වයට ලොකු අත්තිවාරමක් වෙනවා නියතයි. අපේ වැඩසටහනේ විශේෂාංගයක් තමයි මව්පියන්ට ලබා දෙන ස්ටාර් චාර්ට් එක. මේක දරුවාට නිතර පෙනෙන තැනක අලවලා තියන්න පුළුවන්. දරුවා දිනපතා කරන වැඩ සඳහා ඔහුටම තරුවක් කාට කිරීමට ඉඩදීමෙන් හෝ තරුවක් ඇලවීමට ඉඩදීමෙන් ඔහු තුළ ලොකු වගකීමක් සහ සතුටක් ඇති වෙනවා. තරු 10ක් හෝ 20ක් සම්පූර්ණ කළ විට දරුවාට පුංචි තෑග්ගක් ලබා දීමෙන් ඊළඟ මාසයේ ගැන තව ටිකක් උනන්දුවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දරුවාට විනයක් සහ ඉලක්ක කරා යාමට පුහුණුවක් ලබා දෙන හරිම අපූරු සරල උපකරණයක්. මේ හරහා ඉගෙනීම දරුවාට ක්‍රීඩාවක් වගේ දැනෙන්න පටන් ගන්නවා. සෑම මාසයක් අවසානයේදී දරුවා ලැබූ ප්‍රගතිය අගය කරමින් අපි විශේෂ achievement certificate එකක් ලබා දෙනවා. මෙය දරුවාගේ නම සහිතව ඔබ වෙත ලැබෙන අතර ඒ දරුවාට පෙන්වීමෙන් ඔවුන් තුළ ලොකු ආත්ම අභිමානයක් ඇති වෙනවා. තමන් යම් දෙයක් සාර්ථකව නිම කළ බව දැනෙන විට දරුවා තවත් උනන්දුවෙන් ඊළඟ මාසයට සූදානම් වෙනවා. මේ දරුවාට වගේම ඔහුට කැපවීමෙන් උගන්වන මව්පියන් වන ඔබටත් ලොකු සතුටක් ලබා දෙන අවස්ථාවක්. මෙවැනි ඇගයීම් තුළින් දරුවෙකුගේ පෞරුෂය ඉතා ශක්තිමත්ව ගොඩනගා ගන්න අපිට පුළුවන්. ඉතින් මේ සියලුම වටිනාකම් සහිත මාස 12ක වැඩසටහන සඳහා මාසික ගාස්තුව වන්නේ රුපියල් 2000ක් පමණයි.
මෙයට මාසික සැලසුම්, වර්ක්ෂීට්ස්, උපදෙස් සහ සියලුම මඟ පෙන්වීම් ඇතුළත් වෙනවා. වැඩසටහන සම්පූර්ණයෙන්ම WhatsApp හරහා සිදුවන නිසා ඔබට ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. දරුවාගේ වයස මාස 18 සිට අවුරුදු 5 දක්වා කාලය තුලදී මේ ආයෝජනය දරුවාගේ මුළු අනාගතයම වෙනස් කරන්න හේතු වේවි. අඩුම වියදමකින් වැඩිම ගුණාත්මක භාවයකින් යුතු මෙම වැඩසටහනට ඔබත් අදම ලියාපදිංචි වන්න. අවසාන වශයෙන් අපේ දරුවන් තමයි අපේ අනාගතය. ඔවුන්ට නිවැරදි ඉගෙනුම් අත්දැකීමක් ලබා දීමට කුඩා කාලයේ සිටන්ම උත්සාහ කරමු. සතුටින් ඉගෙන ගන්න දරුවෙක් බිහි කරන්න Curious Cubs homeschooling සමග අදම එකතු වන්න. ඔබට තවත් ගැටලු ඇත්නම් හෝ ලියාපදිංචි වීමට අවශ්‍ය නම් අපගේ WhatsApp අංකය වන 071 31 84 298 ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. Curious Cubs homeschooling වැඩසටහන පිළිබඳව අවධානයෙන් යොමු කළ ඔබ සැමට ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.